නමෝ බුද්ධාය කොහොමද හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මං හිතන්නේ මාසකටත් එහා මං වීඩියෝ එකක් අරගෙන ආවේ නෑ. ලංකාවට ගිහින් ආවයින් පස්සේ ජීවිතේ ගොඩාක් වෙනස්කම් වුණා. ඉතින් ඒ වෙනස්කම් එක්කලා ටිකක් කාර්ය බහුල ජීවිතයක් තමයි මේ දවස්වල ගත කරන්නේ. ඉතින් ඒක හන්දා කිසිම විදිහකින් මට වීඩියෝ එකක් ගේන්න තියලා හිතන්නවත් වෙලාවක් හම්බුනේ නෑ. හැබැයි මේ වෙලාව මට පොඩක් විවේක වෙලාවක්. මොකද අපිට ලොන් වීකෙන්ඩ් එකක් තියෙන සඳුදාත් නිවාඩු. ඉතින් මේ අවස්ථාවේ මට හිතුණා කොහොම හරි වීඩියෝ එකක් අරගෙන එන්න ඕනි කියලා. ටිකක් අසනීපෙන් ඉන්නේ, කටහඬ වලට තේරෙනවත් ඇති හොඳටම මිනිස්සාව. ඉතින් කතා කරගන්නත් අපහසුයි එක දිගට. ඒත් හිතුණා මේ අවස්ථාව මගේ අරගන්න බෑ කියලා. මොකද ආයේ මේ වගේ නිවාඩු හම්බ වෙන්නේ නෑ. ඉතින් මේ අවස්ථාවේ මගේ ජීවිත අත්දැකීමක් ඔයාලත් එක්කලා බෙදා ගන්න ඕනි කියලා හිතුණ කොහොම හරි. ඉතින් ඒක හින්දා තමයි අද වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. හැමෝගෙම ජීවිතවල තියෙන හැම යහපත් අරමුණක්ම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ කඩාවැටීම් වෙන්න පුළුවන්. ජීවිතේ වැරදින තැන් වෙන්න පුළුවන්. ජීවිතේ අපිට වරද්දන මිනිස්සු ඉන්න පුළුවන්. අපි ආදරය කරන අපේ ළඟම ඉන්න අය අපිව දාලා යන්න පුළුවන්. නොහිතන කුණාටු අපේ ජීවිතවලට එන්න පුළුවන්. ඒත් කමක් නෑ. මං කියන්නේ ඉවසන්න. දරා ගන්න. හැමදේම දිහා හරි සානුකම්පිතව බලන්න. ඕනම දෙයකට වැඩියෙන් සතුටු වෙන්නත් වැඩියෙන් දුක් වෙන්නත් එපා. හරිම මධ්‍යස්ථව ඉන්න බලන්න. පුළුවන් තරම් දරා ගන්න. මේ ඉවසීම කියන දේ මං හිතන්නේ ජීවිතේට ඕනම දෙයක්. ඉවසීම, දරා ගැනීම, ඒ වගේම මොන දේ වුණත් තව කෙනෙක්ට වචනකින් හරි වරදක් නොකරන විදිහට, පවක් සිද්ධ කරගන්න නැති විදිහට ජීවත් වෙන්න. එහෙම අයට කවදාවත් වරදින්නේ නැහැ. මේ මම මගේ ජීවිත අත්දැකීමෙන් ඉගෙන ගත්ත දෙයක්. එහෙම මිනිස්සුන්ට හරියනවා. උතුරන්න හරියනවා. එහෙම හරියන්න ඕනේ. ඉතින් ඒක හන්දා මේ අවස්ථාවේ ඔයා මොනම ප්‍රශ්නයක හිටියත්, මොනම විදිහක දුකක හිටියත් ඉවසන්න, දරා ගන්න. මට අද හිතුණ මේ දේ කියලා වීඩියෝ එක පටන් ගන්න ඕනේ කියලා. ඇයි දන්නේ නැහැ. මට හිතුණ මේ දේ කියන්නම ඕනි කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම හිතුවා රැකියාවක් බලාපොරොත්තු වෙන, ඒ වගේම රැකියාවේ ප්‍රශ්න තියන අයට කරන්න පුළුවන් විසඳුමක් බුදුදහම පැත්තෙන් ඔයාලත් එක්කලා කතා කරන්න. මේක මගේ ජීවිත අත්දැකීමක් සහ මම මේ ගැන කරුණු හෙව්වම මට හම්බවෙච්ච කරුණුත් එක්කලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගොඩාක් අය මේ අහන දෙයක් නේද? ධර්මය තිබුණට ඇත්තටම මේකෙන් අපිට මේ පිළිසරණක් තියනවාද? මේ දේවල් ඇත්තටම ප්‍රැක්ටිකලි කවුරු හරි කරලා තියනවාද? මේවයි තියනවාද ප්‍රතිඵලයක් ඇත්තටම ඔය කියන විදිහට කියලා හැමෝටම මේ ප්‍රශ්නයක් එනවානේ. ඉතින් මම ගිහියෙක් විදිහට ධර්මයත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් විදිහට මම පිළිපැදලා මට ප්‍රතිඵල හම්බ වෙච්ච දේවල් තමයි මම ඔයාලත් එක්කලා කතා කරන්නේ. ඉතින් අදත් එහෙමයි. රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට, රැකියාවේ ප්‍රශ්න තියෙන කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් බුදුදහම පැත්තෙන් මොනවද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරනවා. රැකියාවක් බලාපොරොත්තු වෙන, රැකියාවේ වෙනස් වීමක් බලාපොරොත්තු වෙන, ඒ වගේම රැකියාවේ ඇතුළතදී මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුමක් බලාපොරොත්තු වෙන මේ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිඵල සහිත දෙයක් තමයි සත්‍යක්‍රියාව කියලා කියන්නේ. ඔයාලා ඕනම කෙනෙක්ට සත්‍යක්‍රියා කරන්න පුළුවන්නේ. මගේ වීඩියෝස් බලපු කෙනෙක් නම් දන්නවා ඇති මේ සත්‍යක්‍රියා කරලා කොච්චර මිනිසුන්ගේ ජීවිත සාර්ථක වුණාද කියලා. මම වෙනම වීඩියෝ එකක් අරගෙන ආවනේ මේ සත්‍යක්‍රියා කරලා එළිය වුණු ජීවිත ගැන. ඉතින් ඔයාලේ කමෙන්ට්ස් කියවම පවා දැකලා ඇති කොච්චර අයට මේ සත්‍යක්‍රියාව යහපත් විදිහට බලපාලා තියෙනවද කියලා. මේක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. තම තමන්ගේ කර්ම ශක්තිය අනුව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. කර්මය බලවත් වුණාම අපි මොකද කරන්නේ නේද? කර්මය බලවත් වුණාම අපිට මොකුත් කරන්න බෑ. හැබැයි සමහර අවස්ථාවන් වලදී මේ සත්‍යක්‍රියාව කියන දේ ගොඩාක් අපේ ප්‍රශ්න විසඳ ගන්න, ගොඩාක් දුක් කරදරවලදී පිහිට වෙනවා. අපිට පුළුවන් ඕනම අවස්ථාවකදී මේ සත්‍යක්‍රියාව කරන්න. අසනීපයකදී, ලෙඩකදී, දුකකදී
විවාහ ජීවිතයේ ප්‍රශ්න තියෙනවා නම්, දරුවෙක් ප්‍රාර්ථනා කරනවා නම්, කවුරු හරි මේ ඕනම තැනකදී අපිට සත්‍යක්‍රියාව කරන්න පුළුවන්. තවත් කෙනෙක් වෙනුවෙන් වුණත් අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඉතින් මේ රැකියාව සම්බන්ධයෙන් පවා ඔයාලට පුළුවන් සත්‍යක්‍රියා කරන්න. සත්‍යක්‍රියාව ගැන මම මෙතනදී ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා සත්‍යක්‍රියාව සම්බන්ධව. ඉතින් කාට හරි ඒක ගැන දැනගන්න ඕනේ නම් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මම කියන්නම් මම සත්‍යක්‍රියා කරපු විදිහ ගැන. මම ලංකාවේ රැකියාවක් කරනකොට මං හරි අවංකවම රැකියාව කරපු කෙනෙක්. හම්බ වෙන ගානට සාධාරණව රැකියාව කරපු කෙනෙක්. කවදාවත් මේ නරක වැඩ වංචාවන් වගේ දේවල් මගේ සේවය කරපු ස්ථානයට කරලා නෑ. ඒ වගේම මේ මගේ ටීම් එකත් එක්කලා මම හරිම සුහදශීලීව වැඩ කරපු කෙනෙක්. දැන් ඔය වැඩ කරනකොට එනවනේ කැපිලි කෙටිලි නින්දා පහස පද හැද්දිලි ඔය වගේ දේවල් එනවනේ. ඉතින් මටත් එහෙම මෙහෙන් ඇවිල්ලා තියෙනවා. හැබැයි කවදාවත් මම යාලත් එක්කලා ආගියමන්ට්ස් වලට ගිහිල්ලා රණ්ඩු වෙලා ඒ වගේ දේවල් නෑ. ඔයාලා කැමති දෙයක් කියන්න කියලා මම මගේ පාඩුවේ මගේ ගමන ගියා. හේතුව මම දන්නවා මම කොයි වගේ කෙනෙක්ද කියන එක. ඉතින් ඒක මට ඇති. මට අනිත් අයගේ චරිත සහතික අවශ්‍ය නැහැ. ඉතින් ওই දේවල් මම සිහි කරා. ඒ වගේම මම මට හම්බ වෙන සැලරි එක හොඳ දේවල් වලට තමයි යෙදුවේ. කවදාවත් නරක දේවල් වලට යොදවලා නැහැ. ඒ වගේම තමයි මට අලුතෙන් රැකියාවක් හම්බ වුණොත් ඒ හම්බ වෙන මුදලින් මම මොකක්ද කරන්න කියන දේ සිහි කළා මම සත්‍යක්‍රියා කරා. ඒ කියන්නේ මගේ හිතේ තියෙනවානේ මේ පින් සිතිවිලි එනවානේ. අන්න ඒ දේවල් මම සිහි කළා. ඒ වගේම තමන්ගේ දෙමාපියන්ට සැලකනවා නම් අන්න ඒ දේවල් පවා සිහි කළා සත්‍යක්‍රියා කරන්න ඔයාලට පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාලට හම්බ වෙන මුදලින් අඩුම ඔයාලා මේ පුළුවන් නම් පන්සලේ ලයිට් බිල ගෙවන්න යම් කිසි මුදලකින් හෝ දායක වෙන්න. දවසක ඔයාලට ඒ දේ සිහි කළ සතුට වෙන්න පුළුවන් නේද? ඇත්තටම ඔයාලට පුළුවන් නම් ඒ යම් කිසි හෝ මුදලක් ධාර්මික දෙයකට යොමු කරන්න. ඇත්තටම කාටද ඒකේ පින තියෙන්නේ? වෙන කෙනෙක්ට ඔයාටද? Tamanටනේ පින තියෙන්නේ නේද? ඉතින් එහෙමත් බැරි නම් මාස ගානේ කීය හරි එකතු කරලා අවුරුද්දේ අන්තිමට ඒ ඉතුරු කරපු ඔක්කොම ටිකින් මොකක් හරි ලොකුවට හරි පින්කමක් කරන්න පුළුවන් නම් ඒක කොච්චර ලොකු දෙයක්ද? ඉතින් තමන්ගේ ජීවිතය සාර්ථක වෙන දේවල් නේද මේවා. ඒ වගේම හැමදාම රැකියාවට යන්න කලින් බුදුන් වැඳලා පන්සිල් අරගෙන ගෙදරින් එළියට බහින්න පුළුවන් නම් කොච්චර ලොකු දෙයක්ද? ඒ වගේම තමන් රැකියාව කරන තැන තමන්ගේ මේසෙ උඩ හරි පුංචි බුදු පිළිමයක් හරි එහෙම නැත්නම් බුද්ධ රූපයක් තියලා වැඩ කරන්න කලින් බුදුරජාණන් වහන්සේව සිහි කරලා ආශිර්වාද අරගෙන වැඩ කරන්න පුළුවන් නම් රාජකාරි පටන් ගන්න පුළුවන් නම් ඒක ඔයාලට කොච්චර ලොකු ආශිර්වාදයක්ද? ඒ වගේම තමයි ජය පිරිත සීවලී පිරිත ගොඩාක් හොඳයි. මේ සත්‍යක්‍රියා කරනකොට මේ දේවල් මේ වචනයකට විතරක් සීමා කරන්න එපා. ඇත්තටම මේ සත්‍යක්‍රියාවක් කරන්න හදවතින්ම. මොකද කවදාවත් ඔයාලට වරදින්නේ නෑ මේ දේවල් කරා කියලා. ඔයාලගේ ජීවිත දියුණුවෙන් දියුණුවටම පත් වෙනවා මේ දේවල් කරා කියලා. මම කරන දෙයක් කියන්නම්. මගේ ජීවිතයේ ඕනම දෙයක් කරන්න කලින් මම කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ වගේම ඕනම දුකක් සතුටක් මම ඉස්සෙල්ලම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ එක්කලා. ඕනම සතුටු කාරණයක් පවා මට දැනගන්න ලැබුණොත් මම පැන් වීදුරුවක් හරි වෙලට පූජා කරලා බුදුරජාණන් වහන්සේත් එක්ක මේ දේ කියනවා. මම ස්තුතිවන්ත වෙනවා. මම දෙවියන්ට පින් දෙනවා. මොකද මට තියෙන එකම සරණ මෙච්චරයි. මගේ ජීවිතේ සාර්ථක වෙනවා නම් මං අඩියක් හරි ඉස්සරහට යනවා නම් ඒ මම ජීවත් වෙන විදිය ඒ ධර්මයේ හින්දා මම දන්නේ එච්චරයි. ඉතින් මං හැමදාම ඒක ගැන කියලා දෙවියන්ට පින් දෙනවා. ඉතින් මේ තමයි මගේ ජීවිතේ මම ලබපු අත්දැකීම. ඔයාලටත් කවදා හරි මේ දේ ඕන වෙයි. කාට හරි කියන්න හරි ඕන වෙයි. ඉතින් සත්‍යක්‍රියාව කියන්නේ ගොඩාක් බලවත් දෙයක්. කියලා බලන්න, කරලා බලන්න. ධර්මයත් එක්ක ජීවත් වෙන්න ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ආදරේ.